කරන්දෙනිය සුද්දා හා සමන් කොල්ලාගේ විරසකය තවත් තීව්‍ර කරමින් පසුගියදා අම්බලන්ගොඩදී වෙඩි තැබීමෙන් මියගිය පොඩි දිමුතුගේ ඝාතනයේ තවත් රහස් රැසක් මේ වන විට හෙළි වී තිබෙනවා. අද පාතාලයේ ඒ පිළිබඳව කරන්දෙනිය සුද්දා හා සමන් කොල්ලා ගැටුණු අම්බලන්ගොඩ වෙඩි තැබීම පිළිබඳ තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතින බවයි සඳහන් වන්නේ. මීට පෙරද අප සඳහන් කළ පරිදි ඔවුන් දෙදෙනා කලක් මිතුරන් වී සිට පසුව සතුරන් වූ පුද්ගලයන් දෙදෙනෙක් ඔවුන්ගේ විරසකය හේතුවෙන් ඔවුන්ගේ ගෝලයන්ද දෙපිලකට බෙදුණා. කරන්දෙනිය සුද්දාගේ ගෝලයා වූ ලලා හෙවත් ලලන්ත ප්‍රීතිරාජ් හා සමන් කොල්ලාගේ ගෝලයා වූ පසුගියදා ඝාතනය වූ පොඩි දිමුතුද මුලින් මිතුරුව සිට පසුව සතුරන් වූ දෙදෙනෙක්. එය තීව්‍ර වූයේ ලලා බන්ධනාගාරගත වූ පසු ඔහුගේ බිරිඳ හා පොඩි දිමුතු අතර තිබූ අනියම් සම්බන්ධතාවයයි. මේ සම්බන්ධතාවය නිසා කීප වතාවක්ම ලලා හෙවත් ලලන්ත ප්‍රීතිරාජ් මේ පොඩි දිමුතුට තර්ජනය කර ඇති බවද දැන් හෙළි වී තිබෙනවා. මේ තර්ජනයන් 7-5කට මායිම් නොකළ පොඩි දිමුතු එම අනියම් සම්බන්ධය පවත්වාගෙන ගොස් තිබුණා. අවසානයේ ලලා තීරණය කළේ පොඩි දිමුතුව ඝාතනය කිරීමට. මේදී ලලා විසින් කරන්දෙනිය සුද්දාට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. තමාගේ ගෝලයාගේ බිරිඳගේ අනියම් සැමියා ඝාතනය කිරීමට කරන්දෙනිය සුද්දා මැදිහත් වන්නේ ඒ ආකාරයට. කරන්දෙනිය සුද්දා හා සමන් කොල්ලා අතර තිබූ විරසකයද මීට හේතු වනවා අනුමානයි. මෙයට මාස කීපයකට පෙර කරන්දෙනිය සුද්දාගේ මස්සිනාව සමන් කොල්ලා විසින් ඝාතනය කිරීමේ වාඩුව ගැනීමටද මෙය අවස්ථාවක් කොට ගැනීමට කරන්දෙනිය සුද්දා පෙළඹුණා විය හැකියි. එසේම කරන්දෙනිය සුද්දාගෙන් සමන් කොල්ලා කැඩී යන විට ඔහු අවියායුධ රැගෙන නික්ම ගොස් තිබීම ඔවුන් දෙදෙනාගේ විරසකය තවත් තීව්‍ර කිරීමට හේතු වුණා. මෙම අවියායුධ නැවත වතාවක් කරන්දෙනිය සුද්දා විසින් ඉල්ලා සිටි අතර සමන් කොල්ලා එම අවියායුධ ලබා දී තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන්ද ඔවුන් අතර දැඩි විරසකයක් හටගත්තා. මේ සියලු කරුණු සැලකිල්ලටගෙන කරන්දෙනිය සුද්දා සමන් කොල්ලාට දැනෙන්නට ඔහුගේ ගෝලයා වූ පොඩි දිමුතුව ඝාතනය කිරීමට පෙළඹුණු බව දැන් හෙළි වී තිබෙනවා.